වෙල්කම් කියලා පිළිගන්නවා අදත් අයස් ටෙච් LK YouTube channel එකට. ඉතින් මම අද ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ කොහොමද Pixel Lab එකෙන් ඔයාගේ ෆෝන් එකෙන් thumbnail එකක් එන්න පුළුවන් එක්කෝ නමක් වෙන්න පුළුවන්. ඒ වගේ අලුත් නමක් ලස්සනට හදාගන්න කියලා. ඇත්තටම කිව්වොත් ඒ ගැන full review එකක් කරනවා වගේ එකක් තමයි කියන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඊට කලින් මම මතක් කරනවා අපි සබස්ක්‍රයිබ් කරලා නැති අය සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න කියලා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ Play Store app එක open කරගෙන ඒකෙන් search කරන්න Pixel app කියලා. කියන්නේ ඒ app එකේ නම තමයි Pixel app. අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නන්නේ ඒක ගැන. ඊට පස්සේ ආයෙ ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඉන්ස්ටෝල් කරගන්න මම ඒක ඉන්ස්ටෝල් කරලා තින්නේ. දැන් මම යනවා කෙලින්ම app එකට. ඊට පස්සේ app එක open කරලා ඔතන එන එකට cancel දෙන්නක. cancel දීලා උඩ තියෙන text එක new text තියෙන එක delete කරගන්න. ඊට පස්සේ අර උඩ තියෙන dot තුන click කරලා image size යන්න. ගිහිල්ලා custom කියන එක උඩ ඔබලා YouTube thumbnail කියන එක දෙන්න. දැන් ඔයගොල්ලන්ට වෙනදී YouTube thumbnail එක වගේ හැදෙනවා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔන්න ඔය වගේ. හරිද? ඊට පස්සේ ඕකෙන් ඔයගොල්ලෝ යන්න ඕනේ කලර් එකක් තෝරන්න. ඒ කියන්නේ ඕකේ හතරවෙනි අයිකන් එකට යන්න ඕනේ. ඔය යටින් පේන ලිස්ට් එකේ හතරවෙනි එකට. ඊළඟ පස්සේ ඔතන ඔයගොල්ලන්ට පේනවා කලර් කියලා. ආන්ගේ කලර් කියන එකට ඔබලා ඔතන දැන් තියෙනවා පාට. හරිද? ඒ කියන්නේ ඔය කලර් එකට ඇඩ්මින් තියෙන එකට ගියාම ඔය පාට තියෙනවා. මම දැන් දම් පාට තෝරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ අතන තියෙන තුන්වෙනි එකට යන්න. ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලන්ට තියෙන්නේ import කියන එක උඩ බලලා ඒ image එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ගියාට පස්සේ ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් ඔයගොල්ලන් ගැලරිය. ඕගොල්ලෝ එකෙන් ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා ගන්න ඕනේ. ඕගොල්ලෝ රිමූව් කරන්න දන්නේ නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එක මට කියන්න මේ ඒ ගැන ත්‍රිව් වීඩියෝ එකක් ගේන්නම් කොහොමද කරන්න කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ අර ෆොටෝ එක ගාන ඇඩ්ජස්ට් කරලා වීඩියෝ එකට thumbnail එක ඕන තරමට තියාගන්න. දැන් හරි අපේ වැඩේ හරි. මං ඔය දැන් ඔයගොල්ලන්ට පේන්න ඇඩ් කරේ මං කලින් ඇඩ් කරගත්ත මං ඒකයි ගන්න. ඕගොල්ලෝ ඔය විදිහට හදාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ ටූල් බාර් එකේ අර ඒ අකුර වගේ තියෙන එකට යන්න. ඊට පස්සේ new text ගිහිල්ලා ඕගොල්ලන්ට කැමති නමක් ටයිප් කරගන්න. මම දැන් ටයිප් කරගන්නවා සිංහල සින්දු කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ උතනින් ඕකේ දෙන්න. දුන්නට පස්සේ ඔයාලට ටූල් බාර් එකේ එහාට කරාම ඔයාලට වෙනවා T කියලා size කියලා. ආන්ගේම ඔයාලට size එක අඩු වැඩි කර හැකි position එක. ඒ කියන්නේ ඒක position එක පහට දාලා එහාට කරොත් මේ වගේ තමයි යන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්න දැන් මේ review එක කරන්නේ. ඊට පස්සේ ඕගෙන් කරාම හරි මැද්දට ගියයි අපිට. ඒ කියන්නේ ස්ක්‍රීන් එක දෙපැත්තට මැද්දට. ඔතනින් තමයි අපි කලර් ජෙනරේට් කරන්නේ. කලර් කියන එකට ගිහිල්ලා එතන ඕගොල්ලන්ට ඕන පාට දැම්මම උතන තනි පාට යට තියෙන්නේ. ඒ කියන්නේ අපිට පාට දෙකක් දැම්මයි. කැමති පාට දෙකක්. එතන ප්ලස් ලයිකන් එක ඔබලා ඔයාට ඕන නම් ඒ කියන්නේ ඔයාට කැමති පාටක් ඇඩ් කරගත්ත හැකි වුණා. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න ඒක ඇඩ් කරලා අතන මේතන කොනේ තියෙනවා මම රවුන්ඩ් කරලා පෙන්නන්නම් ඒක බලා ගන්න ඕගොල්ලෝ. ඒ කියන්නේ ඕක තමයි. ඊට පස්සේ ඕක ඔබ එකපාර ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට දැන් ඕන කලර් එක තියෙනවා. හරි. දැන් මම ඕක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අර එහා පැත්තේ කලර් එක උඩ එකපාර ටච් කරලා යන අනිත් කලර් සිලෙක්ට් කරන එක ඔබන්න. ඊට පස්සේ කැමති පාට දාලා ඕකේ දෙන්න. ඔන්න දැන් මම ওই පාට තෝරගත්තා. දැක්කද කලර්ස් වෙනස් වෙනවා. ඊට පස්සේ අර AB කියන එකට ගිහිල්ලා ෆොන්ට් මාරු කරයි. ඕගොල්ලෝ ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න දන්නේ නැත්නම් Google එකට ගිහිල්ලා ගහන්න UN font download කියලා. එතකොට එනවා. එහෙනම් මම බලමු ඊටු ටික අපි යමු. ආට ඕන size එකට customize කරලා හදාගන්න. ඊට පස්සේ එයා tool bar එකදී stock කියලා එකක් තියෙනවා. ඒක enable කරලා එතන කළු stock කියන අර front එකේ අගිස්සට දැම්ම හැකි. කියන්නේ එළිය background පාට. එහෙම ගිහිල්ලා හදාගන්න. මම ඒකට සුදු දානවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕන නම් ඔය තව සුදු දාලා ඇඩ් කරලා නිකන් අර වීදිලා වගේ පේන්න. ඊට පස්සේ රැදි 3D text කියලා තියෙනවා. ආන් ඒකත් enable කරන්න. ඒතකොට නිකන් front එක 3D වගේ තමයි පේන්නේ. මම පොඩ්ඩක් position එක වෙනස් කරගන්නවා හදලා යට රැද්දි ඔය තියෙන්නේ rotation කියලා ආන් වගේ හැදුවා හැකි. එහෙම හැදුවට පස්සේ ඕගොල්ලොන්ට දැන් තියෙන්නේ ගිහිල්ලා
උතන තියෙනවා ටූල් බාර් එකේ shapes ඒවා එහෙම තියෙනවා. ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද හරියටම මේක සේව් කරගන්න කියලා. උඩ තියෙන අර ෆයිල් වගේ තියෙන එකට ගිහිල්ලා ඒක ටච් කරන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ save as image දීලා අතන custom කියලා තියෙන තැන ඔබලා ඊට පස්සේ එතනින් දෙන්න ඕනේ very high කියලා. මොකද කිව්වොත් MB 2කට වඩා thumbnail එක දෙන්න බෑ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කොහොමද thumbnail එක හරි front එක හරි හරියටම ලස්සනට හදාගන්න කියලා. එහෙනම් අපේ YouTube channel එක ආයෙත් මම මතක් කරනවා subscribe කරලා නැති අය subscribe කරලා මේ වීඩියෝ එක like එකකුත් දාලා පහලින් අදහසක් කමෙන්ට් කරගෙන යන්න. අදට අපි කින් එන්නම් ජය වේවා.